අම්මේ මං අර බස් එකක් ගෙනගේ මංගේ අරන් එන්නද? හරි පුතේ පුතා දැන් බස් එකේ ගියේ කොහෙන්ද? මං නම් ගන්නේ අම්මේ නේද මාතර කඩේ. ඒකද අවුලන්නේ. එහෙනම් පුතා පරිස්සමෙන් ගිහලා අරන් එන්නකෝ. දැන් ඉතින් ගැම්මර ගිහලා බස් එක අර අතන බස් එකේ නැග්ගනම් හරි ගිහලා බස් එක අරන් එන්න ඕනි. මාරම පුයි බස් එක නම් ගන්න සල්ලි ඇති වෙයි දන්නේ නැහැ. ලක්ෂ 90ක් තියෙනවා. මේ අයියේ මාතරට යනවද? මම ළඟින් බෑ ගන්න කටේ බෑග ටක් ගාලා බෑ මාතරට නම් ආවා. මාතර කිව්වට මේ බැහැගත්තේ නා රත්නපුරෙන්. ෂීක් මම වැරදි බස් එක ගන්න නැගලා තින්නේ එතන. දැන් ඉතින් කවන්නේ රත්නපුරේ ඉන්නේ පැත්තේ. මාතරට තා චුට්ටයිනේ දින්නේ යන්න. අර අපල තියෙන අර බස් එකේ තමයි මම අපේ අර ගන්න අයියා කෙනෙකුත් කිව්වේ. හැබැයි එතනින් කට්ටිය ගොඩක් කට්ටිය බස් වාහනේම අරගෙන ආපහු ඒව දීලා යනවලු හරි නෑ කියලා. අනේ බොරු කතා වෙන්නේ නැති මිනිස්සුන්ගේ පාර පැනකම්. හරි. අලුත්ම බස් එකක් තියෙනවා කෑලි බෑලි නම් ඕනේ. අලුත්ම එකක් ගන්න ඕනි. ලක්ෂ 90ක්ම තියෙන එකේ. මේ බස් එක නම් මරු හැබැයි අම්මට සීරි. මේ අයියේ මේ බස් එක කීයද? මල්ලි උක අලුත් බස් එකක් නේ උක ලක්ෂ 50ක් විතර දෙන්නකෝ. මෙච්චර අලුත් බස් එක ලක්ෂ 50ක්? මල්ලි උඹට වැඩක් නෑනේ මං. පියන ගන්න දීපන් මට මේ පොඩි සල්ලි හදිසිය. එහෙමද? එහෙනම් අයියේ අවුලක් නෑ මට දෙන්නකෝ. මල්ලි යතුරු. ඊයේ සල්ලි. බලමු නෑ චුට්ටක් ඉන්නයි මම මේකට තව පොඩ්ඩක් බලන්න. බලපංකෝ. මේකේ ඔය වාහනවල මාත් වැඩිම දන්නානේ. බලමු එහෙම පේන්න නම් අවුලක් නෑ. අවුලක් නෑ. අයියේ හරි. එක්කෝ ඕනේ අයියේ මම යන්න. හරි මල්ලි. ඔය කිව්වට දෙමු කි බලන්න දෙයක්වත් නෑ. දැන් මේක කෑලි ගලව බලන්න කම්මැලි. බස් එක නම් මරු. දැන් යන්න ඕනි අපේ අම්මලා ගෙදරට යන්න ඕනේ. තාක් ගාලා ගෙදරට යන්න ඕනේ. අම්මේ මං ආවා. පුතා ආවද? පුතේ බස් එකේ ගියාද? ඔව් අම්මේ. පුතේ අරකද? ඔව් අම්මේ කොහොමද බස් එක? බස් එකනේ. ඔව් පුතේ. පුතේ මම පොඩ වටයක් දාගෙන යන්න බැරිද? කමක් නැද්ද? කමන්නේ අම්මේ එන්න. අම්මාවට ඕන තරම් දාගෙන යන්න. ආමෙන් නැගගතද? හරිද අම්මේ? හරි පුතේ. ස්ටාර්ට් කරලා බලමු. ස්ටාර්ට් වෙන්නේ නෑනේ අම්මේ. ආයිත් බලමු. අනේ ඇයි පුතේ අලුත් බස් එක නේද? අම්මේ ස්ටාර්ට් වෙන්නේ නෑනේ බස් එක. බලමු පුතා පොඩ්ඩක් බලන්න පුතා වගේ දන්නවා. බලමු. එන්ජින් අම්මේ මේකේ එන්ජින් එක නෑනේ. එන්ජින් එකේ රණුවක් යට ගහලා තින්නේ. අයියෝ පුතේ. ඕක දීපු මිනිස්සෙට ආපහු ගිහලා බස් එක පෙන්නන්න. ඔව් අම්මේ. හරි නම් පුතේ මං යන්න. අර දණු කියලා කියන්න. මේ දණු කියා බලපංකෝ බං. අලුත් බස් එක මුදලාලි මාව රැවට්ටුවනේ බං. උඹ කොහෙන්ද ගත්තේ? අර රත්නපුරේ පැත්තෙන්. හප්පට හුත්. උඹට නම් බඩුම තමයි මචං. ඇයි බං? ඔය කටේ ඉන්න එක මචං ඕක තනි කරම අටවල තමයි වාහන දෙන්නේ. අම්මට හුදීමත් හෙටු දෙන්නේ මංකෝ මාත් කියන්නේ. උනේ මචං යම. මුදලාලි අපි හෙට උදේට බලාගමු. මෙච්චලා මේකන්න අර වාහනේ දාලා ඇදගෙන තමයි ආයෙ පාම. දැන් බලමු ගිහලා. මුදලාලි තමසි බලනවා මට මේ කරපු වැඩේ. මේ බස් එක හරියන්නේ නැහැ මේක එන්ජින් එක තමසි ලනුවකින් නේද ගෙට ගාවි. මොකද ඌ යන්නේ ලනුවකින් තමයි එයි. තමසි රොන් ගාති ඉතර බලලා ගන්න තිබ්බනේ. අන්න මහලුකුනේ බැලුවා. ඒලම හරියට බැලුවේ නේ තමසි බලුවට ගන්න එපා. ඔයි ගන්න මට මගේ ලක්ෂ 50 දීයන්. ලක්ෂ බලන්න එක ඵලයන්න. සද්ද කියන්නේ? එහෙමද? මම යනවා පොලිසි බලාගනි. ඵලයන් කි මම මයවේ. ඉවංකෝ මේකේ ෆොටෝ එකක් ගන්න ඕනේ. අප්පට බස් එකේ අපරාධි දින් බස් එකක් නුම් මේ
බස් කනොයි ෆෝන් එකක් ගත්තා බස් එකෙන් කොහෙද බංගෝ දපංගු කොට මම ඕනි බුමට ෆෝටෝ ගහලා කොරයි කියලා තමයි බය කරනවා තමයි යකෝ උඹ ඉඳපංකෝ මම පොලිසියත් එක්ක ඉන්න පොලිස් මහත්තයාට දෙන්න බෑගා මම බෑගත් මේ මෙයාට මේ හොර වාහන දෙනවා කියන්නේ ඔව් අනේ නේ සර් මෙයාගේ බොරු කොහෙද තවුසේ මේ බලන්න සර් මම මේ ගත්ත වාහනේ එන්ජින් එක නෑ මේකේ ඕ එහෙමද මූ දාන්න ඕනේ ඉරේ අවුරුදු 2කට අනේ නේ සර් ඒව ගන්න බා මම ලක්ෂ 50 දෙන්න ආද්දියා දැන් හරිනේ වැඩේ මං යනවා අනේ thank you සර් ආයි තම්සි මෙයාගේ මිනිස්සුන්ට බොරු කරනවද අනේ නේ මල්ලි දැන් යන්න ඕනි හරි යාළුවනේ අද කතාව මෙතනින් ඉවරයි දැක්කා නේද හොර මුදලාලියට වෙච්ච දේ තවත් එක ලස්සන කතාවකින් හම්බෙමු එහෙනම් ඔයාට සුබ දවසක් channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න එහෙනම් අපි ගියා